ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නනි. මේ පාසනවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසෙදා 7 වෙනිදා 2025 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව මේ දෙසැම්බර් මාසයේ ක්‍රිස්තුස් වහන්සේ තුල බයිබලයේ සඳහන් වෙන්නේ මේ විදිහට: ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. එතකොට අපි දකිනවා මේ ස්ථානයේ අපිට ආශිර්වාද කරලා තියෙන්නේ මේ පෘථිවියේම නෙමෙයි, නැත්නම් මේ පෘථිවියේම නෙමෙයි ඔබට ආශිර්වාද අවශ්‍ය. ඔබට ආශිර්වාද අවශ්‍ය ස්වර්ගීය ස්ථානවල. ස්වර්ගීය ස්ථානවල තමයි අපේ සටන පවා තියෙන්නේ, අපේ ජයග්‍රහණය පවා තියෙන්නේ ස්වර්ගීය ස්ථානවල. ඉතින් ස්වර්ගීය ස්ථානවලට ඒ අවශ්‍ය කරන ආශිර්වාදය සියලු ආත්මික ආශිර්වාද. එතකොට මෙතන තව දෙයක් කියා දෙන්න හදනවා අපිට. මේක අපේ ලෞකික ආශිර්වාද වලට වඩා ආත්මික ආශිර්වාද. මොකද ආත්මික ආශිර්වාද ඊට වඩා වැදගත් නිසා. ඒ විතරක් නෙමෙයි, අපිට වෙනම තලයක මේ ආශිර්වාද අපිට ලැබෙන්නේ වෙනම තලයක. ඒකට කියන්නේ බයිබලයේ කියන උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල. දැක්කද? ස්වර්ගීය ස්ථාන කියලා කියන්නේ වෙනම තලයක්. ඒක මේ පෘථිවියේ තලයක් නෙමෙයි, ඒක වෙනම තලයක්. ස්වර්ගීය ස්ථානවල ආත්මික ආශිර්වාද. ඉතින් ආශිර්වාදත් එතකොට ද්‍රව්‍යමයට වඩා ආත්මික ආශිර්වාද ඔබට හැමදේම දී තිබෙනවා. වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක කියලා මේ එපිසායට ලියන්නේ ශුද්ධ පාවුලතුමා. ඒක උනේ ලෝකයේ මැවීමටත් ප්‍රථම. ලෝකයේ මැවීමට ප්‍රථම. ඒකට ඒක ඇදහිල්ලෙන් කරන්න ඕනේ. ඒතකොට ඔබට මේක උපයන්න බෑ. ඔබට මේ ආශිර්වාද නැත්නම් මේ ආත්මික ආශිර්වාද ඔබට උපයන්න බෑ. ඔබට උපයන්න පුළුවන් අනුග්‍රහය. අනුග්‍රහයෙන් තමයි ඔබට මේවා ලබා ගන්න පුළුවන්. ඔබට ලබා ගන්න පුළුවන් ඔබගේ හැඳින්වීම ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ කවුරුද කියන එක. ඒ වගේම දෙවියන් වහන්සේගේ සැලසුම මොකක්ද කියලා කියන්න තමයි මේ සුදෝ පාවුලතුමා මේ වෙරගන්නේ. උන්වහන්සේගේ මිදීමේ සැලස්ම, ඒ විදිහට උන්වහන්සේ අපිව කොහොමද එකතු කරලා තියෙන්නේ, ඒ වගේම උරුමය කොහොමද අපිට ලබා දෙන්න යන්නේ, මේ හැමදේම කියන්න තමයි මේ සුදෝ පාවුලතුමා මේ පාර අරගන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා.